මෙම වීඩියෝ මගින් ඔබගේ තාක්ෂණික ගැටලු නිරාකරණයට උපකාරී වූවා නම් ලයික් බටන් එක ක්ලික් කරන්න. අපගේ නවතම තාක්ෂණික වීඩියෝ මගින් ඔබගේ තාක්ෂණික ගැටලු නිරාකරණයට සහ දැනුම වර්ධනයට පහළ ඇති සබ්ස්ක්‍රයිබ් බටන් එක සහ බෙල් අකුණ ක්ලික් කරන්න. අපි මේ මැෂින් එකේ පීඩ්‍රොක් හයිට් එක තියන්නයි දැන් මේ ඔබට සූදානම් වෙන්නේ. පීඩ්‍රොක් හයිට් එක තැබීමේදී මේ තෝට් ප්ලේට් එකේ ප්‍රමාණය මේක උස තියෙන්න ඕනේ මිලිමීටරයක් ප්‍රමාණයක්. නමුත් මේක මිලිමීටර 1.5ක් දක්වා අපට තියන්න පුළුවන්. එහෙම තිබ්බයි කියලා ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ මේ මැෂින් එකේදී. ඉතින් අපි ඉස්සෙල්ලාම පීඩ්‍රොක් එක හයිට් එක තියද්දී සම්පූර්ණ නීඩ් බාර් එක උඩට ගන්න ඕන. උඩට අරගෙන අපි බලනවා මේ පීඩ්‍රොක් එක දැන් තියෙන්නේ පල්ලෙහැ. අපි මේක මිලිමීටරයක් හෝ මිලිමීටර 1.5ක් උඩට ගැනීම කරන්නට ඕනේ. ඒ සඳහා මේකේ ඇඩ්ජස්ට්මන්ට් එක තියෙන්නේ මේ යට. ඔබට පේනවා මෙන්න මේ සිදුරෙන් ඇලන් කැණයක් තියෙන ඇතුලේ. අපි මේක හයිට් එක තියද්දී මේ ඇනේ බුරුල් කරලා මෙන්න මේ පැත්තේ තියෙන මේ ඇනෙන් පීඩ්‍රොක් එකේ හයිට් එක තියන්න පුළුවන්. අපි ඒක කරකවලා ගන්නවා උඩට. මෙන්න මේ ආකාරයට ඔබට මේ පේනවා මම ස්ක්‍රූ පිනින තියලා තියෙන තැන. ඒ ඇනෙන් ඔබට ඉහළ පහළ ගන්න පුළුවන් මේ පීඩ්‍රොක් එක. දැන් අපිට අවශ්‍ය ප්‍රමාණයකට තියලා මෙන්න මේ ඇනෙන් නැවතත් ඇලන් කැණෙන් අපි මේක තද කරනවා. දැන් ඔබට පීඩ්‍රොක් එක ඉහළට ගේජ් කරගන්න පුළුවන් අන්න ඒ ආකාරයට. ඇලන් කැණේ තද කරගත්තට පස්සේ මෙන්න මේ පේන ආකාරයට ඔබට පීඩ්‍රොක් එකේ පහළ තිබ්බ මේ දැටි උඩට තියෙන ආකාරය දකින්න පුළුවන්. ඔබ එස් කරගන්නේ මෙන්න මේ ස්ථානයෙන් තමයි ඔබට ඒක ඉහළ පහළ ගන්න පුළුවන්. ඒ වගේම මේ ඇලන් කියන්නේ බුරුල් කරලා මේකෙන් ඔබට පීඩ්‍රොක් එක ඉහළට පහළට ගන්න පුළුවන් මිලිමීටර් 1ක් හෝ 1.5කට ආසන්න ප්‍රමාණයකට මේක තබා ගැනීම ප්‍රමාණවත්.